හයි කොමද කට්ටියට ඉතින් සෑහෙන්න කාලට පස්සගේ බ්ලොග් එකක් මගින් හැමදාම කියන බ්ලොග් දානවා දාන්න ඉතින් මම ඇත්තම පිළිගන්න බ්ලොග් සෑහෙන්න එන්නත් තියෙනවා බැද්ද ගන්න එන්න තියෙනවා බැද්ද ගන්න දෙකක් එන්න තියෙන එකක් මම යම් ඉෂුව ගියක් ඊට පස්සේ මමයි කනනෑ ගිහන්නේ ගීප එකක් ඊට පස්සේ වැල්ල වය බ්ලොග් එක එන්න තියෙනවා ඔය වගේ බ්ලොග් සෙට් එකක් එන්න තියෙනවා මේ බලලා ඉතින් මයික් අතීතයෙන් ඇයි කියලා මේ ගලවලා තියෙන ඒකින්ද ඒක වැඩි හිතන්න එපා මේ මම පට්ටම යන්න ආසයන් හිටපු තරම් මොකද අර ලංකාවේ මේ අර මේ වගේ ඒ කියන්නේ ඒක මොකක්ද ඒකට කොහොමද කියන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ ඒකින්ද වචන කොල්ල හිතා ගන්න යන්න ආසාවෙ හිටපු තැනක් සීගිරිය හැංගිච්ච තැන් ගොඩක් එතනට ගියාම තේරෙනවා මොකද ඊට වඩා දියක් එතන තියෙනවා කියලා මට පුළුවන් ටික මම වීඩියෝ මොකද සමහර තැන් වීඩියෝ ගන්න බෑ මොකද ඒවට මේ නීතියෙන් තහනම් මොකද සීගිරි බිතුසිතුවම් වගේ තැන් බෑ සමහර බැරි තැනුත් මං වීඩියෝ කරා මං පස්සේ තමයි දන්නේ එතන වීඩියෝ ගන්න බෑ කියලා මේ එහෙනම් බ්ලොග් එක බලන්න මෙතන විතරයි මං කතා කරන්නේ ආයි බ්ලොග් එක මැද්දෙන් මං පයින්නේ නැහැ ඉතින් ඔච්චර තමයි බ්ලොග් එක බලන්න මං හිතනවා බ්ලොග් එක බලලා අතල්ලක් ගනී කියලා බලන්න මේ තමයි සීගිරියට ගියපු ලස්සන ගමන හයි අපි සීගිරිය තියෙන තැනට ආවා සීගිරිය පේන්නේ නැහැ නේද කොහොමද සීගිරිය තියෙන තැන කියලා මට ඇය වෙලා ඩොට් එක තමයි ගැපර් අම්බෝ අවුවා දෙක ඉන්න අයින් වෙන්න සීගිරිය වංග පිදිරි තියා තාම පේන්නේ නැහැ සීගිරිය අර සන්ග්ලාස් දෙකක් ගත්තා බලන්න මම සන්ග්ලාස් දෙක මේ මහත්තයට පාර දුන්නා කොහෙද ඒක මම පාරණ අයිතිකාරය හරිම අයිතිකාරය තමයි මම හරිම අයිතිකාරය ඇට දෙක තමයි අන්න එකින් එක සීගිරිය ඒ සීගිරිය පේන්නේ නැහැ නේද ඒක මත ගන්න ඈ සීගිරිය දැම්ම පේන්නේ නැද්ද මං ඇස්තේ කො ඊගාලකෝ වත් बापने सීගිරිය පේනකම් බලන් ඉන්න සීගිරිය අප්සරාගේ කවුද මම අරගෙන සීගිරිය අප්සරාගේ අර දෙවල සීගිරිය අප්සරාගේ කවුද කියලා සීගිරිය අප්සරා කවුද තමයි තියන්නේ කාලා මේක සීගිරිය අප්සරාගේ කවුද අයියෝ ඔක්කොම එකයි ඒක දැක්කා අනේ කාද බලන්න බස් එකේ මම අපේ ටිකට් අපි මේ අපිට ටිකට් කරන්න දන්නේ නැහැ මාමේ අපිත් පාස් කරා අර තියන්නේ නේ පන්සල අන්න ඒකද තඩි බුදු පිළිමයක් තිබ්බා හරිද අන්න අර බුදු පිළිමයක් තිබ්බා තඩි බුදු පිළිමයක් ඒක වේදන එක අපි එද්දි බලමු මෙතන්ට පේනවා සීගිරිය වෙන්නේ නැති කියලා හිතනවා. ඒක සීගිරිය වෙන්නේ නැති නේ. කොහොමද හොඳටම ෂූර් සීගිරිය. සීගිරිය ප්‍රොඩිෂන් එක. ඕයි උඹට විකාර දැක්කෝ සීගිරිය කොහොමද ගියාම කොහොමද තියෙන්නේ? මේ කයින් හරියන්නේ නෑ මේ ඔබ සීගිරිය දන්නේ අපි යන්න. උඹ දන්නේ නැති. ඔයගේ උඩත් නිකන් වෙනස් නේ බං. දාගෙන ෆොටෝ ගන්න ඕක සීගිරිය නෙමෙයි සීගිරිය ඉස්සරහා තියෙන එකට කියනවා. මේ ඇත්තටම පොඩ්ඩක් බලමුද අපි සීගිරිය කොහෙද තියෙන්නේ කියලා තමයි බලමු. මේ ළඟට නෑ වෙලා ඒ ගාලා ඉච්ච දුරි. මේ අරුන් ගිහිල්ලාද දන්නේ නැහැ වරෙන් ඔය. ඕක අපෙත් එන්න.
ඊපන් මේ මොනවාටත් රැහියෝගේ සද්දයන් තියෙනවා අම්මට හිටියේ. ඔය රැහිය දක්න කරලා දැන් උදන් කෑගා. බහපන් කියලා දද්ද කර තින්නේ. ඔයාලා සීරි ගන්නේ. අපුතේ මම නැගින් ගන්න. අන්තර්ගතල සීගි ජාවට ආ. යා අපි දැන් කොතනද ඉන්නේ? තාන්නේ. අපි දැන් කොතනද බං ඉන්නේ? බෝ එරි. පිටුරම් කො? දැන් අපි ඉන්නේ එතනද? උන්නේ එතන සීගිරිදී. ඉතින් බලන්න පුළුවන් කියලා කියන්නේ. අපි කොහමද දඹුලට යනවානේ? අර බලන්න ෂොට් එක. ඇයි උඹ හිතපන් ඒ ෂොට් එක ගත්ත එකයි ෂොට් එක ගත්තේ නැත්නම් අද එතනට ඒ ෆොටෝ එකෙන් දෙයක් නැහැ. දන්නේ. මොනතර මොල් වර තියෙන්නේ? මල් වල. නෑ ආතන ඔය ඩයනොසරස් ඉන්නේ. කෝ පූරන්න බෑ තනකොළ පා ගන්න බෑ පඩි බෙල් ජෙට් තියෙනවා ඩයනොසරස් ලා ඉන්නවනේ. මමත්ලා ඉන්නවනේ. හැමදේම අතලේට ගන්න එපා උඩ සීරියස් ෆොටෝ වර බලපන්. ඒ ෆොටෝ ටිකක් නම් ගන්න බෑ තනිකරත් මල්ල දැකලා. එහෙම නනපන ජාතක ඉන්න යාළුවා. මොනක් ගාඩියේ ෆොටෝ ගා. හරිත් ඉන්නවා. අම්ලේ 100ක ෆොටෝ එකක් තියෙනවා අන්තිම පෙරේ 3 වෙනිට 4 වෙනි. යකෝ සතුන් ගදලා මොකද බං? ඒ අර කැන්ද දාලා මොකද බං? අපි කීතරක් නේ කැන්ද. ඒක කැන්ද ගන්න. අර වෙන්නේ සීගිරිය. අපි ටිකට් ගන්න. එනයි? 120. තව එකක් කො. දෙයක් ගන්න. දෙකක් දෙක. දෙයක්. කොටේ. නෑ. ඔව්. දැන් 120 දෙන්න බෑ. ඔව් ඔක්කොම හයත්. රොකඩ ගියේ. ටිකට් කීයද ඔක්කොම? 4ක් ඕන. මට දෙන්න 500ක්. අලුගෙන් ගන්න දියෝල් දියන්නේ. දැන් අලුත් තැනින් ගන්න දෙන්න. Good morning. ඇවිල්ලා නෑ. චමෝට්ට පින්දීපම් උඹ එකක් ආවනේ. ඇත්ත. මේකනේ මං ආවේ නැත්තම් එන්නේ නෑනේ. ජාල්. ඔය ඇවිල්ලත් නැද්ද? මාරුනේ. එක රෑනේ පුරුල ගොඩයි. එයා දෙන්න. බ්ලූ ස්ට්‍රයික් කියන මේ ටිකේම ඔලු විතරයි කන්නේ වගේ. මෙතනින් ටිකට් බලනවා මම කරුනේ මේ. සීගිරිය බලනවා සීගිරිය බලන්නේ. මට පෙන්වන්න ඕන මගේ ඩෙන්ටි කාඩ්. ඔව්. ලයිසන් එකත් පෙන්නද? පස්සේ වරෙන් වඩ පෙන්න. වරෙන් අතන පිටපස්සේ මම හදන්න නෑ. ඔව්. එහෙම නේ. ඩ්‍රෝන් බෑ දැක්ක. ඕ ඩ්‍රෝන් ෂොට්. අර මං අරන් ආවේ නැත්තේ මං අරන් ගන්නේ ඉතින් මගේ ඩ්‍රෝන් එක. මම චොපර් එකේ නෙවෙයි චොපර් එක දාන්න තරම් නෑ කිව්වා. ටිකාවල ඔය මල් ටිකට් එකක් හම්බුනේ. Esto es una parada de... ¿Para jugar o no? ඔය යෝගින් මේ තෙල් ගන්න වෙයිද කිව්වානේ. කොයි කොහෙද යන්නේ? කන බලව පාගන්න බෑ.
අර බාන්න මොකද බාර නටබුන නම් නම් තියෙන්නේ. මුල්වර පෙන්නුම් කොට නම් කරා. මේක සුද්ධ ජල උද්‍යානයේ සහිත පුරා මණ්ඩප දෙකක්. ඉතින් මණ්ඩප කියලා කියන්නේ මොකද්ද? මාලිගා සංකල්ප තුන්වෙනි කොට. මාලිගේ මණ්ඩප. අර ඔටු නෑ අයියා හතර තවිකා තාර්දුනේ යකඩ මේකට බඩක් දෙනවා. අනිත් අපි ඒ උදින් ඇවිල්ලා ආයෙත් ඉතින් පල්ලෙට වහින්න. මේ ඔකට කිට්ටේ දාන්න පස්සේ මේක බහැලා අස් කරනවා මං හිතුවේ බං ඕක මෙයාලා ගැඹුර හිතා ගන්න බැරි වෙද කියලා. ඇයි යනවා ගම්මලට සිටිනේ අපිට කරන්න පුළුවන් බං මොලේ නැති එක ප්‍රශ්න. ඒක කොහොමවත් නැහැනේ බං ඉතින්. අපිට එහෙම මොලයක් තිබ්බා මෙහෙම ඉන්නවද බං අද? එහෙනම් උඹ මෙයාද මෙතන සීගිරියට එන්නේ මෙහෙම බස්සල එනවද? මේ මොකේද? බලයක් නැහැ. මේ මේවා මේ ළඟදී හයි කරපුවද නැත්නම් මේ කාස්ස පහයි කරපුවා? මේ නැට් ටයිල්ස් එකෙන් දියුත්. ඊට පස්සේ පුණා. මේදී 1 2 3 4 5 6 7 8. පටපට්ට. සුපිරි බලක් කියනවා. ස්කලංකා උරා. යා. සීගිරියට වන්ද? උරා මෙතන ජපන් ගාලේ පොතර. මාසා දුවා නිකමක්. ඊයර ඉන්නේ ඒ ජපාන් නෙමෙයි බං ඒක නම් ආසියානු ඉන්ඩිකේට් කරන්න ඕනේ ඉතින් ඉන්ඩිකේට් නෙවෙයි බං මූ ෆැරෙන්සර්ට ඕෆ් කරනවා පළවෙනි බැටරි පැක් එක මාරු කරා ඒකෙත් 75යි තියෙන අනේ වන්න මේ බැටරි පැක් නම් මෙලව කවකට නෑ ඈ ආයෝ ටෝයින් යවා මාරුනි යා ඔය දියනේ පිටට ගැලලා ටෝ කරනවා පිටට ගැලලා ටෝ කරනවා සල්ලි වගේ නෙමෙයි පුතේ ඔය අර ගහන්න උනා මෙමයි බරමාල් ලයිසන් ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ මචං සුදු කළු කියලා වෙනසක් නේ මේකේ බරමාල් ප්‍රශ්නයක් නෑ එහෙම ප්‍රශ්නයක් නෑ පස්සේදී නෑ අවුරුද්දේ නෑ වල නේද ඒක ප්‍රශ්නේ හොස්ට් එකේ ආයෙත් මේව කරයි ඒක ප්‍රශ්නයක් නැති වෙන්නේ අවුරුද්දේ නෑ බලන්න පොස්ට් එක වැඩි ගියේ ඔව් වෙසක් බාන්න කියන්නේ ඕ කරන්න පුළුවන් නෙවෙයි ඔය ඇයි බං මෙච්චර කඩගෙන හදිසියේ ලිෆ්ට් එකක් try කරන්නේ ලිෆ්ට් එක තියෙන්නේ නැති මචං මේ වඩා ලේසි මාර්ගයක් තියෙන්නේ නැති මේ අර කොක්කෝරි ජාතිකසේ ඒක වහලා මචං උඹ හිතනවාද යකෝ රාජවලට ඔක්කොම මේක යනවා කියලා පිස්සුද යකෝ ගියපු ඔක්කොම මේක ගියා කියලා හිතනවද මම ඒ කාලේ ඉඳි නෑ ඒක මන් දන්නේ ඒක වෙන්නේ දැන් නෑ මචං අම්මා නෙවෙයි බඹරු ඉන්නවා බරි කැඹරු ආය බං මම මුකුත් කිව්වා අවේ වය ස්ට්‍රයික් අදින්න කියන්නේ ස්ට්‍රයික් නම් කොහොමවත් අදින්නේ මේ නයිට් එක මොනවා කො ඒ මැත්තයක් තියෙනවද මේ මල්ට රන්නේ හම්බු ඔය අර ගහදින මේ ඩේන්ජර් බෝඩ් එක අර කෝල් ඔෆ් ඩියුටි එකේ බලන්න මේ ෆයින් එකකින් ප්ලේන් එක කියන්නේ ඔව් ඔව් විකාවල අම්මඩ උනේ අන්න තන ගහලා තියෙනවා බම්බරුන් නැවෙස්සෙන් ඊට ඇද නිශ්ශබ්ද වන්න කියලා මේ පැත්තේ නෙවෙන්නේ අර සිංහ කකුල් ටික තියෙන සිංහ කකුල් තියෙන මේ පැත්තේ නෙවෙන්නේ මෙයා මේ මොකක්ද කොයි දෙයට උඩනවා මේ දෙයට උඩන ඒ වැඩි ඕකයි
මේක විදුරංගල අම්මට සී ඔන්න හරියටම දන්නේ නැහැ මේ තියෙන පිදුරංගල ලු අම්මට සී මේ යන්න පුළුවන් නේ ආන් තියෙන පිදුරංගල ඒක තමයි ඈ අම්මේ ඔය කරන් වරේ ඔගේ සුපර්වයිසර් බිව්ව අම්මට සිරියෙන්න පල්ලෙහෙන් නගින්න පටන් ගත්තට පස්සේ මෙතන මේ සිංහපාදේ ගාව තියෙන වතුර බොන්න එතකන් පල්ලෙහෙන් එනකම් වතුර නැහැ එහෙම නේද අපි දැන් ඉන්නේ සිංහපාදේ ගාව ඒ සීයේ ලස්සන මෙතනට පේනවා සුපර්වයිසර් දාන්න ගාන්න බෑ තවසක් ගමන ආරම්භ පටන් ගත්තා. මේ දැක්ක මොළුරි දෙනවා මම්මයි. මහන්සි වගේ නේද? නේ. ඕක හයියෙන් අල්ලගෙන ඉඳන් උලම් පාස රෙඩි වුණා. ඕනේ. අන්න ආයේ නා. අම්බෝ මේ view එක නම් මරු ඈ. මේ පාසියා. අර පේනවත් දන්නේ පපරවට සෑහෙන්න තියෙනවා. අම්මට සිරි වෙන්න. ඔය උස්ස ගත්තොත් නම් අම්මට සිරි වෙනවා. ඔය ඒක කට්ටිය යනවා. ට්‍රැවල් කරනවා. Fai la foto? Può? Può fare la foto? Ya. ඔය මේකද පස්සේ උඩ අම්මට සීනියට ඒ තාම මේ මොකක්ද ඒකට කියන්නේ හරියට සීගිට ආවේ නැහැ තාම තවත් උඩනේ තවත් නෑ තවත් උඩ අම්මා දැන් තමයි පේනවත් දන්නේ නැහැ මේ අවුව කියලා මුදුන් වෙලා ඉන්න පොඩ්ඩක් කේස් මාව පේන්නේ නැතිව දැන් තමයි ඔෆිෂියලි සීගි උඩට ආවේ එහෙමනේ ඔෆිෂියලි මෙච්චරලා කටු කාලා මේක නම් අනේ මන් දන්නේ නැහැ ඒ කාලේ හරිපත් දැන් ඒ view එක නම් මේ පැත්තේ අනුරාධපුරේ මේ අනුරාධපුරේ ආර ටික පොළොන්නරුව අර පැත්තේ නුවර කොහොමද තම තන උන් පැත්ත වේම වාගේ අදහස දක්වන්න සීගිරියේ උඩට පැමිණි සම්බන්ධයෙන් උලන් වැඩි. උලන් වැඩි හරි වේදන. ඔය අදහස මොකක්ද අන්න ජීවිත පළවෙනි පාට උඩට ආයි. පළවෙනි පාට තමයි වෙන පල්ලා ටික බලන්න යන්න පොඩ්ඩක් මම ගිටාර් ගහනවා. තමන් පල්ලට බලන්න ඒක වන්නේම හොඳම ටික තියෙන පල්ල. යා බලන්න යා ඔය ෆොටෝ එකක් හදන්න මම ආසයි. දිනවා සීගිරි දෙන පාර
පට්ට උලන්සර එනේ මේ ඈ බාන්නේ තියෙනවා යා සෑහෙන්න උලන්සරයි සුලගේ වේගය පැයට කිලෝමීටර් කියන්න බෑ එතනින්නේ නගින්නේ අම්මට සී පස්සිය මේක ගනි මේක ගනි DSLR එක ගනින් බලන්න අතන කවර ඉන්නවා බා අතන ගෙදර කවර ඉන්නවා අපේ ගෙදර කොහෙද? බලා ගෙදරද කියන්න බෑ ඒක පල්ලට බයිනවා. යා. එතන පොඩ්ඩක් ඇඳි ගත්තම ඔය ඇඳි ගන්න දෙන්නේ. සිතුම් බලන්නේ. අපි යන් පස්සේ සිතුම් බලන්න. යා. සංජන මහත්මයා ඉදිරියේම බහිනවා. ඒ වගේ තමයි. නඩේ කුර. කස්තුරිමා. ෆසිනෝයි. ලස්සන ලයිට්ද මම බස් එක්ක අපි මිදුලේ නවත්තන් තියෙනවා නේ. අම්බෝ පඩතිනි මාස් ඔය කුට්ටම් පොකුණ හම්බුන්නේ නැහැ නේද මේ මෙතන මේ කනකොට තියෙන මෙතන කලින් තිබ්බ පඩි මේ අල්ලන්නත් තියෙනවා මේ පඩි දෙන්න ඕන 100ක් ගන්නෙ නෑ ඒ වගේ කෙනෙක් හිතන්න පුළුවන් පල්ලෙයා හයිට් එක පේනවත් මට තියෙනවා අපි සෑහෙන පිපාසෙන් ඉදී අපි ආව වතුර ටිකක් බොමු ඉන්දියානු පින්සිසෙන් වතුර. ඒ පාට්ට කූල්නේ වතුර ඉන්දියානු දෙන්න. ඉන්දියානු ජනතාවගේ පරිත්‍යාගය या पिया अरे सो चीने पीने पास से आएंगे और सिटी है तो उड़ने पर එන්න තියෙනවා කැටපත් පවුර. හරියටම අපි මේ ලංකාවේ ගොඩනු වැඩදලා ඉතින්. මෝඩ මිනිස්සු. මෙන්න තේරෙන්නේ අල්ලන්නේ බෑ ගාලා තියෙන.
ඒ වගේ වැඩ කරන්න එපා. කැතයිනේ. No touching. අම්මට සිරියරනේ දාලා. කොහොමද දැන්? ඇයි? එතන ගහලා තියෙනවා මේ වීඩියෝ අරන් බෑ. ඉතර උහාවට යන්නේ ඒ නිසා මම මේ වීඩියෝ පාටේ මෙතනින් නවතා දානවා. ඔබ සැමට ස්තුතියි. බයිනවා සීගිරි බිල් සිතුවම් බලලා මේ මොකක්ද එතන ෆොටෝ වීඩියෝ බෑ. ඒක නිසා ඒවා වීඩියෝ ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ විතරක් බලා ගන්න ඉන්නේ. ඔයගොල්ලෝ පොඩ කඩිය ගන්නවා. මෙන්න මේක තමයි කලින් පාර. අම්මට සිරින එක ගියා නා. ඔය ඒකේ සියාට බලහන් උනේ බා. ඉතින් මේකටත් බයි යකඩ ටිකක් ගහලා ගත්තලා යන්න පුළුවන්. බොරු වීදන්නේ මේ තනිකර. ඔබ ගහපන් කුයි. මම පුරා විද්‍යාත්මක නෙමෙයි. ඒක කොහෙද පුරා විද්‍යාවකින් බලන්න. ඔව් අදාළ දේවල් නෙමෙයි. මගේ ඩියුටි මං කරා පාවඩේ බ්ලොග් එකක් ගහලා මං ඉන්න. මොකෝ නැහැ කියනවා. ඒ වටේම අසාධාරණ නැද්ද මං කිය. දැන් පිට රටේ උගේ ටිකට් එක අපිට කීයක් වෙයිද? ඒක 500ක් වැඩිද එච්චර? කීයේ ටිකට් එක? 500ක් දෝබ. ඒවට දැන් අපි ඇවිල්ලා බන් නිකන් බලලා යනවා. උන්ට වෙනම ගයිඩ් කෙනෙකුත් දෙනවා. උන් යකෝ මෙතන ඔක්කොම ගයිඩ් එකක් දෙනවා ගන්නවා. ගයිඩ් 5000ක් දුවු. අම්මට එහෙමද? ඉතින් බලන්න නෑ ඒ වුණාට දැන් බලහමු දැන් ලංකාවේ අපි බන් මේකට වෙලා බලලා යනවා අපි මුකුත් දන්නේ නෑ. ගත්තා එක්කෙනෙක් ගත්තා ගල්ලේ තියෙනවා. සිරාවට? ඒතර ඌත් එක්ක යනකොට මේක සීගිරි විතරයි. ආයෙ නුගවත් යන්න බෑ. ඌ එක්කින් එකද මු දවසම අපි. අම්මට එහෙමද? නෑ නැත්තම් බන් දැන් අපි සිරාවට මාව අපි කිසි දෙයක් දන්නේ නෑ නේද? ගයිඩ් කෙනෙක් ආන් තාම ඉන්නවා දියන් කළා හරි. මෙතන සභාශාලාව. අවශ්‍ය පරිදි රාජකීය නැරඹුම් නැත්නම් මේක මොකද මේක මරු මොකද සභා මොකක්ද තිබ්බේ රාජ සභාශාලාවද මොකක්ද සභාශාලාවනේ තිබ්බේ සවුල් ගන්න ලොකු හානියක් නෑ මේ මේවනම් මොනවද දන්නේ නැබන් තියෙනවා අපිත් නම් මොඩේ ඔය බලාගෙන යනවා ආසන මත වාඩි මේ වල කියනවා මෙන්න තියෙන ආසන ගුහාව අර ඒකේ තියෙනවා නිකන් අර සැටි වගේ තියෙනවා මේ සීන් එකක් තියෙනවා මේ වතුර පොකුණ වගේ පුඩි සීනුත් තියෙනවා මොනවද දන්නේ මෙතන පොකුණක් තියෙන්නේ නැති කියලා හිතන්න පුළුවන් නේද අතන නිකන් පොකුණක් තියෙන්නේ නැති කියලා හිතන්න පුළුවන් මේකද නයිපෙන ගුහාව මේකද වගේ ගුහාව නෑනේ ඈ මේකෙන්ද අම්මට ඒව කොටන්නේ ඒකද බං ඒ අඩෝ මේකට තමයි කටාරම් කොටනවා කිය ඒ නෑ සියා ඒ කියන්නේ එහෙම නෙවෙයි සිරාවට නේ සිරාවට ඒව කපලා හදන්නේ මොනවා වලින්ද බං කටුව මිටිය සීන් එකද මේ කාලේ ගයින්දර් තිබ්බනේ. එන්න තිබ්බනේ ඕයි කොහොමද මේ පඩි බෙල්ල ඔක්කොම නාලා උඩට ගිල්ල ඒවා හදන්නේ නැත්තේ බං එහෙනම් මං අහන්නේ මිනිස්සු යන්නේ නැත්තේ අම්මට සිරිය නනේ මෙතන මොකක්ද තියෙන්නේ මේ තියෙන නයිපෙන ගුහාව මේකද අම්මට සිරිය උනේ දෙනියන් අර නයිපෙනේ සීන් එකක් තියෙනවා ගල් කුට්ටියක් කඩා වැටීමේ. ඔය මේ සිරියාට බලහම එක තියෙන මේ ලයින් එක බං
යා එන්නේ යන්නද යා සීගිරියේ ඇයි මෙහෙන් ඉතින් ඔබ මෙහෙන් වරෙන්කෝ මාර බුලට් එකක් මෙයා මොකද්ද මේ සීගිරිය ඉවරයි දැන් යන්නේ දඹුල්ලට වෙන්නේ නැති කියලා හිතනවා දඹුල්ලට නේද යන්නේ නැද්ද දැන් ආන්නද කොහොම හරි මම නෙමෙයි නාන්නේ මේ vlog එක දාන්න වෙනම අනිත් vlog එක දාන්න වෙනම නැත්තම් දෙක දාන්න ගියොත් මේ සෑහෙන ටයිම් එකකුත් වැඩි වෙනවා ඕනේ නැහැ නේ බොරුවට ආන් තියෙනවා සීගිරිය මෙන්න ඉන්න පස්සේ මෙන්න ඉන්නවා මම සාමි අලිය නාද අර මම බබාගේ අම්මා මම බබාගේ තාත්තා මම ප්‍රියන් මෙනි අර ඒ දැන් ඒක මොකටද මෙතනට සීගි vlog එක මෙතනින් ඉවරයි ඊළඟ vlog එකෙන් සෙට් වෙන්න එහෙනම් බයි බයි වැඩි දුකක් කියන්නේ දැන් බන නානවද නෑ එහෙනම් මොකද තවල්ලක් ගැන නෑ මම ඔබ නාන දුන්න සාමාන්‍ය ඔය මීහරක් කරේ කරනවා නේ ඒක මම ඇහුවේ බලු ටික ගෙනාවා බොටි ගියා නාපා ජොගෙකුත් ගෙනාවා බලන්න නැත්නම් නාලට නෑනේ ඒකයි අපි දෙන්නේ චරිත නයි අර හොරණ ආන්නේ දොලි හොරණ කියන 12ක් උඹේ තහ මම දන්නවක උඹ කොයි කියන්නේ ඔය කියන තැන මම හරි දන්නවා කොහෙද ගියාම තියෙන්නේ කොරණ පාර ගිහිල්ලා කැලෑවක් අතර ඇතුළට ගිහලා තියෙනවා කියන්නේ ඒ මෙන්න වගේ ඇල පාරක් තියෙන්නේ ඒක තියෙන්නේ තික් කැලෑව පන්නලා ඇල නෙවෙයි ගගක් නගද්ද මොකද කොහමරි ඔබ කියන තැන තමයි එකකින් යන්න තියෙන්නේ ඔබ කියන තැන තමයි මං කියන්නේ ඒ හොරණ පැත්ත තියෙන නානේ ඒක විතරයි ඔව් තව දැනක් තියෙනවා යමම් වෙලාව නා තමන් ඉතින් හිතේ මේ පසු සංජනගේ යාළුවෝ දෙන්නෙක් හම්බුණා අපිට මන් කොයි මට අක්කර දීපන්